ජනයි ප්‍රියයි කෙටි කිව්වට ජනයි ප්‍රියයි කෙටි නෑ. ජනයි ප්‍රියයි දිගුයි එක පළල්. හරි බරයි. ජනා සහ ප්‍රියා කරන මේ ප්‍රහසනය හරහා මම හිතුවා රසික සමාජය සමස්ත සමාජයම යම්කිසි යහපත් තැනකට ගොනු වෙනවා. ඒකට පෙළ ගැහෙනවා. මොකද මේ හාස්‍ය භාවිතා කරන්නේ සිනහව පමණක් නෙමෙයි. අපි දන්නවා මිනිස්සුන්ගේ චෛතසික තුළ උඩු හිත සහ යටි හිත කියලා සිත් දෙකක් තියෙනවා. එතකොට මේ මෙතෙන්දී අර උඩු සිත තුළින් යම්කිසි හාස්‍යයක් ලැබුවත් යටි හිත තුළින් යම්කිසි ප්‍රඥාවන්ත මිනිහෙක් බිහි කරන්න හදනවා. අපි hina වෙන්නේ කාටද දැන්? ජනා සහ ප්‍රියා සමාජය කියන කැඩපත ගෙනල්ලා ඒක තුළින් මිනිසුන්ට සිනා ගන්නන්න සලස්වනවා. අපි hina වෙන්නේ කාටද? අපි hina වෙන්නේ අපිටමයි කියන කාරණාව ප්‍රත්‍යක්ෂ කරනවා. අපි hina වෙනකොට මුලින් හිතනවා මං hina වෙන්නේ අරයට මෙයාට. නමුත් අපි hina වෙලා තියෙන්නේ අපිටමයි. ඒ නිසා මං හිතනවා මේ ජනා සහ ප්‍රියා කරන මේ කාරණාව පොදු හාස්‍ය අතික්‍රමණය කරමින් එහාට ගිය කාරණාවක්. විශේෂයෙන්ම මම හිතනවා මේක තුළ සමාජීය සුවපත් වෙනවා. මිනිසුන්ගේ තියෙන එක පැත්තකින් අපි දන්නවා තියෙන අපි දැන් කතා කරපු බහුතරයක් කතා කළේ තියෙන මානසික පීඩනයෙන් දහස. මානසික පීඩනය විතරක් නෙමෙයි මම දකින්නේ ශාරීරික අභ්‍යන්තරය ඇතුළේ තියෙන චෛතසිකයන් උඩුසිත සහ යටිහිත ගැන මම කතා කළා වගේ යටිහිත තුලින් අපි වෙනම තැනකට ගොනු වෙනවා. ප්‍රඥාවන්ත මිනිසුන් බවට අපි ගොනු වෙනවා. එක පැත්තකින් අපේ වැරදි අපි නිවැරදි කරගන්න යම්කිසි දායකත්වයක් ලබා දෙන්න අපි හරහා හුරු වෙනවා. ඉතින් මේක එක්තරා විදියක පුණ්‍ය කර්මයක්. මොකද මේ හාස්‍ය කියන එක නිවැරදි තැනක ඉඳගෙන ගොනු කරපු දෙන්නෙක් විදිහට ජනප්‍රිය හඳුන්වන්න පුළුවන්. මොකද හාස්‍ය තුල අපි හැමතිස්සෙම දකින්නේ වෙනම කාරණාවක්. ඒකාකාරී කතාවක්. හැබැයි මේක වෙන මානයකට වෙන සංස්කෘතියකට අරන් යනවා. ඒ නිසා වෙනම සංස්කෘතියක් මේ හාස්‍ය මත ජනාට සහ පියාට පිටවන්න හැදුණා. මොකද ඒක කරන්න ලැබෙන්නේම ඔවුන් මේක තුල ඔවුන් දක්වන අපරිමිත කැපවීම. මොකද කැපවීම නැත්තම් මේක කරන්න බෑ. ඔවුන් තුල දක්ෂතාවය තියෙනවා. දක්ෂතාවයට ඔවුන් එක්කව කරනවා කැපවීම. ඒ නිසා ජනා සහ ප්‍රියා කියන්නේ මම හිතනවා මේ කලා ලෝකයේ තුල විශේෂයෙන්ම YouTube නාලිකාව තුල ඉතාම යහපත් ආකාරයෙන් සමාජ මෙහෙවරක් කරන දෙදෙනෙක් විදියට මට හඳුන්වන්න පුළුවන්. අපිටත් පොඩි සතුටක් තියෙන වෙන පැත්තක් ඕනේ. ඒකෙදි ජනයි ප්‍රියයි කරන සේවය ගොඩාක් අගය කරනවා. ඒ දෙන්න අපිව විතරක් නෙවෙයි අපේ සමස්ත සමාජයම සතුටින් තියෙනවා. ඒකට ගොඩක් පිං. ජනයි ප්‍රියයි ජය වේවා. ඒගොල්ලොන්ගේ මේ බුක් එක මේ රස කතා මේක ඇඩ් එකක් නෙමෙයි. නමුත් මම ඒගොල්ලොන් දන්න හින්දා ඒගොල්ලොන්ගේ දේවල් ඒගොල්ලොන්ගේ අභ්‍යන්තරය සමාජයට කරන්න හදන දේ ඒගොල්ලොන් සතුටින් තියන්න හදන අපේ මිනිස්සුන් ඒ හින්දා දන්න හින්දා කියන්නේ ඇඩ් එකක් නෙමෙයි. මේ පොත අරගන්න සතුටු වෙන්න හැමෝම සතුටින් ඉන්න ජය වේවා හැමෝටම ආදරේ. මුලින්ම සුබ පතනවා රංගටයි චමල් අයියටයි දෙන්නටම අලුත් අධීර ගැන හරි සතුටුයි ඒ පිළිබඳව. තව තවත් හැමදේම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා දෙන්නටම. YouTube අවකාශය තුළ ජනයි ප්‍රියයි කියන සන්නාමය මේ වෙනකොට ඇවිල්ලා තියෙන ගමන හරිම ප්‍රශංසනීයයි. ඉතා වේගෙන් ඔවුන් ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ වගේම ජනප්‍රිය කියන වචනේ අර්ථය සිහිගැන්වන විදිය වීඩියෝස්. ඒ කියන්නේ අපි හැමෝම කැමති වෙන විදිය වීඩියෝස්. හැමෝටම බලලා hina වෙන්න පුළුවන්, රස විඳින්න පුළුවන්. කිසිම අපහාසයක් නැති උපහාසය පමණක් තිබෙන වීඩියෝස් ජනයි ප්‍රියයි YouTube channel එකේ අපි දැක්කා. ඉතින් අපිත් එක්ක බොහොම හිතවත් සහෝදරවරු දෙන්නෙක්. අපි බොහොම ළඟින් කටයුතු කරන දෙන්නෙක්. ඉතින් මම සුබ ප්‍රාර්ථනා කරනවා ඒ YouTube එකේ තිබිච්ච හොඳම කතා 100ක් එකතු කරලා හදපු පොත් පිංචා තමයි මේක. ඉතින් මේක පාඨක ජනතාවට අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ මම බැලුවා ඇත්තටම සාමාන්‍යයෙන් අපි බලලා රස විඳින එක පොතට ඇවිල්ලා තියෙනවද කියන එක. ඇත්තටම පොතට ඇවිල්ලා තියෙනවා. ඉතින් කෙටියෙන් අපිට බලලා රස විඳින්න පුළුවන් කතා 100ක් තියෙනවා. ඉතින් සමහරට ඔබ YouTube එකේ බැලුව එකට වඩා වෙනස් විදිහේ රසයක් පොත කියවීමෙන් ඔබට ලබන්න පුළුවන්. ඒ කතාවම වුණා. ඉතින් මම ආරාධනා කරනවා උන්ගේ නාලිකාව නරඹනවා වගේම මේ පොතත් මිලදීගෙන මෙය පොඩ්ඩක් පරිශීලනය කරලා බලලා රස විඳින්න කියලා. බොහොම ස්තුතියි. ඒ ජීවිතේ කොයි වෙලාවෙත් අපි තියෙන ලොකු පීඩනයක අපි දන්නවා ලංකාවේ කොහොමද ගොඩ දෙනෙක් ඉන්නේ හැම වෙලාවෙම ගෙවල් වල ප්‍රශ්න නැත්නම් කාර්යාල වල ප්‍රශ්න රටේ ප්‍රශ්න හැමදේම ඔළුවේ තියාගෙන. ඉතින් ඒ වගේ තැනක් තියෙද්දී Tamanට නිදහස් වෙන්න hina වෙන්න තැනක් තියෙන්න ඕනේ. මම හිතන්නේ මේක ඉතාමත්ම ලොකු කාර්යයක් බාර අරගෙන තියෙන්නේ. ඒක වගකීමක් හැටියට තමයි මම දකින්නේ. ඒ කියන්නේ කාව හරි හිනස්සන්න පුළුවන් හැම කෙනෙක්ට මේක කරන්න බෑ. මම හිතන්නේ ජනයි ප්‍රියයි ඒක ඉතාමත්ම ලස්සනට සුන්දර විදිහට ඒ වැඩේ කරනවා. ඉතින් අපි හැමදාම කියන්නේ මිනිස්සුන්ට ලස්සන ජීවිත තියෙන්න ඕනේ කියලා. ඒ ලස්සන ජීවිතයත් තුළ hina වෙන්න ඉඩකඩ තියෙන්න ඕනේ. ඉතින් හැමදාම ඒ ඉඩකඩ හදන ජනයිටයි ප්‍රියටයි ඒගොල්ලෝ අනිත් අය හිනස්සනවා වගේම ඒගොල්ලන්ටත් හැමදාම hina වෙලා සතුටින් ඉන්න පුළුවන් තැන බිහි වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මම හිතනවා ජීවිතේ ගොඩාක්ම රස වින්දනයක් ගත්ත 2016 කියන කාලය
ජීවිතේ ගොඩක්ම බිසි වෙච්ච කාලයක්. මම හිතනවා ඒ කාලේදී අඳුරගත්ත දෙන්නේ තමයි ජනප්‍රියයි. තාමත් ඇත්ත චමල්ලුයි රංගයි කියනකොට ජනප්‍රියයි කියන නමෙන් තමයි දන්නේ. ගෙදරත් වැඩිපුරම බැලුම් ඇවුවා නම් 2016 පස්සේ වැඩිම බැලුම් අහලා ඇත්තේ රැට පූතියතිය hina වෙන නිසා මේ දෙන්නයි කතා වලට. ඒ වගේම මම හරි ආදරය කරන චරිත දෙකක්. මොකද කිසිම දවසක පක්ෂග්‍රාහීව දේශපාලන කතා කරන්නේ නැති දෙන්නේ. දේශපාලනයම සම්බන්ධ කරගන්නෙත් නැහැ. මං හිතනවා ඒකේ වටිනාකම තියෙන්නේ මොකද ලංකාවේ මිනිස්සු බෙදෙන්නේ ආගමකට පවුල් වලටත් වඩා දේශපාලනයට. ඒ නිසා සමහරට මේගොල්ලන්ගේ කොච්චර දක්ෂතාවයක් තිබුණත් සමහර මිනිස්සු දකින්නේ මේගොල්ලන්ගේ තියෙන වටිනාකම. ඒ නිසා මම හිතනවා මේගොල්ලෝ බොහොම ප්‍රවේශම් වෙලා තියෙනවා මේගොල්ලන්ගේ නිර්මාණත් එක්ක දේශපාලනය ගාව ගන්නේ නැතුව. තාමත්ම ලස්සන කෘතහස්ත මේ රටේ තියෙන සමස්ත මිනිසුන්ගේ ප්‍රශ්න එලි දක්වන්න. ඉතින් මම හිතනවා ඒක බොහොම හාස්‍යකින් ලස්සනට කරලා තියෙනවා. ගොඩක් දීර්ඝ අනාගතයක් තියෙයි කියලා විශ්වාස කරනවා. දෙන්නම සුන්දර චරිත දෙකක්. ඒ ටීම් එක ඒ පවුලේ උදේ සියලු දෙනාට සුබ පතනවා. ඔවුන් ගොඩක් දීර්ඝ ගමනක් යයි ලංකාවට තවත් මේ වගේ සහැල්ලුව hina වෙලා ජීවත් වෙන්න අවස්ථාව ලබා දෙන්න කියලා ජනප්‍රියයට සුබ පතනවා. ජනප්‍රියයි රසකතා. ඉතින් අපි ජනප්‍රියයිට සුබ පතනවා. අපි හිතනවා ඒගොල්ලෝ පටන් ගත්ත ගමන ඉස්සරහට කට්ටියව හිනස්සනවා වගේ අපිත් ඒගොල්ලොත් එක්ක hina වෙනවා. ඉස්සරහට මේගොල්ලෝ මුළු ලෝකෙම හිනස්සයි කියලා අපි හිතනවා මේ පටන් ගත්ත ගමනත් එක්ක. ජය පතනවා දෙන්නටම. ගොඩක් කට්ටියට පුළුවන් ප්‍රසිද්ධ වෙන්න ඕන දෙයක් කරලා වෙන්න පුළුවන් අද කාලේ. හැබැයි ජනප්‍රිය වෙන්න ගොඩක් අයට බෑ. ඉතින් මොකද පොපියුලැරිටි සහ ෆේමස්නස් කියන එකේ වෙනස ඔය. ඉතින් ජනතාව අතර ප්‍රිය වෙන්න පුළුවන් අඩු සංඛ්‍යාවකට. ඉතින් ඒ හැමෝම අතරේ ඒ නමම තියෙන වචනෙටම සාධාරණයක් ඉෂ්ට කරන දෙන්නෙක් තමයි ජනප්‍රියයි කියන්නේ. ඉතින් අද ඒගොල්ලෝ පොතක් එලි දැක්කුවා ඒගොල්ලන්ගේ ඔක්කොම ෂෝට් ස්ටෝරීස් ටික එකතු කරලා YouTube වල කතා ඔක්කොම ටික එකතු කරලා ජනප්‍රියයි රස කතා කියලා. I wish them all the very best. හැමදාම වගේ අයියේ අයලා දෙන්නටම හරිම ආදරේ. ඉස්සරහටම යන තව වැඩි වැඩියෙන් ගොඩක් දේවල් කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතෙන්ම මේ රූප මාධ්‍ය එහෙම නැත්නම් මේ අන්තර්ජාල අවකාශ එන්නට පෙර විහිළු කතා අපි කියවගත්තේ පොත්වලින් එහෙම නැත්නම් පත්තරවලින් තමයි. හැබැයි ඒක බොහෝ කාලයක් දශක ගණනාවක් ගත වෙලා ගිහිල්ලා ඒක අන්තර්ජාලය අතික්‍රමණය කළා. නැවත ඒක පොතට ඇවිල්ලා තියෙනවා. ඉතින් හරිම විශේෂ අවස්ථාවක් හැටියට දකිනවා මේක එක පැත්තකින් හරි ආරක්ෂිතයි, හරි සුරක්ෂිතයි. පොතකට ආවා කියන වටිනාකම හරි ඉහළයි. ඉතින් මේක හරි අලුත් වැඩක්, හරි අමුතු වැඩක්. ඉතින් ජනප්‍රියයිට සුබ ප්‍රාර්ථනා කරනවා අන්තර්ජාලයෙන් රූප තිරෙන් වගේම කඩදාසියෙන් පොතිනුත් රසිකින් අතරට පැමිණීම මම සුබ පතනවා හදවතින්ම ජනප්‍රියයිට. පොතක් ගහලා තියෙනවා. ඉතින් හරිම සන්තෝෂයි. ජනප්‍රියයි කරා වගේම ඉස්සරහාම ඉක්පනටම ෆිල්ම් එකේ එකත් අපිට මේ වගේ වෙන්න හම්බෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා දෙන්නටම all the very best. ජනප්‍රියයි කියන්නේ අතන පොතක් තමයි. පොතක පොත්වල ලියන්න තරම් විහිළු කරපු දෙන්නෙක්, මිනිස්සුන්ව පිනවපු දෙන්නෙක්. ඉතින් ඇත්තටම සන්තෝෂයි. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද ජනප්‍රියයි රස කතා පොත එලි දැක්වා. හරිම සතුටුයි. පොතක් නෙමෙයි අත්‍තරම මේ දෙන්නත් එක්ක ඉන්නකොට පොත් 100ක් වුණත් ලියන්න පුළුවන් තරම් රස කතා දෙන්න ඇතුලේ තියෙනවා. දෙන්නගේ ජීවිත කතා ඇතුලේ තියෙනවා. ඉතින් හරිම ආදරණීය දෙන්නෙක් අයියලා දෙන්න මම හදවතින්ම සුබ පතනවා. YouTube බලනවා, පොත් කියවනවා. ඒක තමයි සම්ප්‍රදාය. පොත් කියවනවා, YouTube බලනවා. හැබැයි පොත් බලන්න YouTube කියවන්න ලැබුණ chance එකක් තමයි ජනප්‍රියයිගේ රස කතා කියලා කියන්නේ. විශේෂයෙන්ම ජනප්‍රියයි රස කතා මේ කෘතිය එළි දැක්වීම මම සුවිශේෂම කාරණයක් හැටියට ගන්නවා. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ රූපවාහිනී ශාස්ත්‍රය තුළ, ගුවන්විදුලි ශාස්ත්‍රය තුළ සමස්තයක් හැටියට අපි ගත්තට පස්සේ ජනමාධ්‍ය ශාස්ත්‍රය තුළත් තිබුණු සහ අදටත් තියෙන ලොකුම අඩුවක් තමයි ඒ ආශ්‍රිතව තියෙන සාහිත්‍ය වර්ධනය නොවීම. ඒවයි සාහිත්‍යයක් තියෙනවා, අනිම සුදු දීපයක් නිර්මාණය වෙනවා. නමුත් අපි දන්නේ නැහැ වසරකට අඩුම ගානේ රූපවාහිනී ගුවන්විදුලි මාධ්‍ය ගැන ලියවෙන මාධ්‍ය සාහිත්‍යමය නිර්මාණ එකක් හෝ දෙකක්වත් එළියට එනවාද කියලා. නමුත් දැන් ඊටත් මෙහාට ඇවිල්ලා නව මාධ්‍ය කියන සංකල්පය ඇතුලේ නැත්නම් අපි ඒක සමාජ මාධ්‍ය කියලා හඳුන්වනවා. ඒක ඇතුළේ වෙන නිර්මාණ බොහොමයක් තාමත් විශාල පිරිසක් වැළඳගෙන ඉන්නවා. නමුත් ඒක එතනින් එහාට යන සාහිත්‍යයක් බවට පත්වීමේ ලංකාවේ පළවෙනි පියවර මේක කියලා මම විශ්වාස කරන්නේ. ඒ නිසා ජනප්‍රියයි රස කතා නිකම් පොතක් විතරක් නෙමෙයි ලංකාවේ සාහිත්‍ය ඉතිහාසය තුළ අලුත් ශානරයක් නිර්මාණය කරන්නා වූ ඉතිහාසගත කෘතියක් හැටියට තමයි මම මේක හඳුන්වන්නේ. ඒක මේ කෘතියට මේ අන්තර්ගතයට දෙන අතිවිශාල නැත්නම් තිශෝක්තියකින් දෙන වටිනාකමක් නෙමෙයි. ඒක වටිනාකම මම දකින්නෙම නව මාධ්‍ය නැත්නම් සමාජ මාධ්‍ය කියන සංකල්පය ඇතුලේ ඒකත් එක්ක පැරලල් යන සාහිත්‍යයක් නිර්මාණය කිරීමේ පළවෙනි පියවර තමයි මේ තබන්නේ. ඒකට ඇත්තටම හදවතින්ම සතුටු වෙනවා. ඒ වගේම ජනප්‍රියටත් සුබ පතනවා. තවත් ඉදිරියට මේ ආශ්‍රිතව තවත් සාහිත්‍ය නිර්මාණය කරන්නට අවස්ථාව ලැබේවා. මගේ සුදුපුතා පොතක් කරයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. ඒ පොතක් කරපු එක ගැන මට ගොඩාක් සතුටුයි. ගොඩාක් ආඩම්බරයි. අම්මා විසින් මම ගොඩාක් සතුටු වෙනවා. ජයෙන් ජයෙන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
මේ පුතාලා වෙනුවෙන් මේ වගේ දෙයකට සහභාගී වෙන්න ලැබීම ගැන ඇත්තටම අපිට හරි සතුටුයි. හරි ආඩම්බරයි. අම්මලා වෙනුවෙන් මේ වගේ දෙයක සහභාගී වෙලා කතා කරන්න ලැබීම ලොකු සතුටක්. ජනප්‍රිය කියන්නේ ඇත්තටම අපේ සමකාලීන මිත්‍රයෝ දෙන්න, සහෝදරයෝ දෙන්න. ඉතින් ජනප්‍රියයි මේ වෙනකොට ජනප්‍රියයි රසකතා කියලා පොතක් එළි දක්වලා තියෙනවා. ඇත්තටම දැන් ජනප්‍රියයි වීඩියෝ බලන අය දන්නවා බොහොම කෙටි කතා තමයි ජනප්‍රිය කතාවල තියෙන්නේ. ඉතින් මේ කෙටි කතාව පොතකට අරගෙන තියෙනවා. ඒක ඉතින් වෙනම වැඩක්. මතක හිටින වැඩක්. ජනප්‍රියයට බොහොම ආදරෙන් සුබ පතනවා. ඒ වගේම තමයි අපේ ආදරණීයන්ට කියනවා මේ පොත අරගෙන බලන්න හරි රහයි. ඒක තමයි මට කියන්නේ. ඇත්තටම මේ පොතේ මට නම් ගත්තොත් මේ පොතේ තියෙන කතාව කොහොමද හිතේ තියෙන. ඒ කතාව 4-5 පාරක් බලලා ඇති. මට ඉතින් සූපදන ජනප්‍රියයිලට මේ අරන් බලන්න රස කතා රස පොතක්. ජය වේවා. මං ඇත්තටම අද මෙතනට ආවේ මේ ජනප්‍රියගේ රසිකයෙක් විදිහට. ඒ බලන නිර්මාණවල ඉන්න දෙන්නම ඒ විදිහටම දකින්න හම් වෙන දෙන්නේ. ඉතින් රසිකයෙක් විදිහට තමයි ආවේ. සුබ පතනවා දෙන්නටම. පොත ඔක්කොම කියවලා ඉවර වෙලා මොනවද තියෙන්නේ කියලා කියන්න. සුබ පතනවා හදවතින්ම. මොකද හරිම අව්‍යාජ මිනිස්සු දෙන්නෙක් ජනප්‍රියයි කියලා කියන්නේ පුද්ගලිකවත් මම ඕන එක්ක විවිධ විදිහට සම්බන්ධ වෙනවා වෙනද දැන් මේ නිර්මාණකරණයේදී. ඒ වගේම මම විශාල රසිකයෙක් වුණේ. මොනවා හරි හොඳ දෙයක් දැක ගමන් මම කතා කරලා ඔවුන් එක්ක බෙදා හදා ගන්නවා. සහ මම හිතනවා ඔවුන් ඒ කියන්නේ හාස්‍ය කියන එකට ඇත්තටම වටිනාකමක් ගෙනාවු. ඒකට ගෞරවාන්විත බවක් එකතු කරපු මේ පරම්පරාවේ ඉන්න අති දක්ෂයෝ දෙන්නෙක්. මේක ලේසි වැඩක් නෙමෙයි. ඉතින් මම අර කියන්නේ දිගට කරපු විහිළු ඉතාලම කෙටි කළා ඕනම මොහොතක hina වෙන්න ඕනම මොහොතක සතුට මිශ්‍ර හැඟීමක් ඇති කරන්නට සමත්කමක් දක්වපු දෙන්නෙක්. මම හිතනවා ඔවුන් මේ ක්ෂේත්‍රයට ගෞරවයක් එක්කව කරා. ඔවුන් මේ විෂයට අවංකයි. ඉතින් ඔවුන්ගෙන් තව ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. විශේෂයෙන්ම අපි දකිනවා අද වෙනකොට YouTube හරහා එහෙම නැත්නම් සමාජ මාධ්‍ය හරහා බොහෝ පිරිස් විවිධ වූ ක්‍රියාකාරකම් කරනවා. නමුත් මේ තියෙන වටිනාකම මේ තියෙන ගෞරවය එකතු කරගන්න මං හිතන්නේ මේ තාම හොඳ හැකියාවක් කියලා. ඉතින් ඔවුන්ගෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. ඉතින් තව තවත් ඔවුන්ට තව ශක්තිය ආහිරේ මේ එකමුතුකම මේ අව්‍යාජකම හැමදාම තියෙයි කියන විශ්වාසය තියෙනවා. ඉතින් ඊටාම ගෞරවයෙන් සුබපතනවා. බොහොම ස්තුතියි. ඇත්තටම මම ගොඩාක් සතුටු වෙනවා ජනප්‍රියයි දෙන්න මේ වගේ පොතක් එළි දැක්වීම ගැන. මොකද මම අපි බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලෝ හැමදාම අපි හිනස්සවලා ඒක සතුටු වෙලා අපිත් එක්ක ඉඳි කියලා. මොකද මම ගොඩක් දන්නේ චමල්ව. චමල් අපි නාට්‍ය කරන කාලෙත් අපිත් එක්ක හිටියා, ගොඩක් වැඩ කරා. එතකොටත් ඔය සින්දු කෑලි කියනවා අපි විහිළු කරනවා තැන් තැන් වලට ගිහිල්ලා ඔහොම තමයි අපි ඒ හිතවත්කම ගොඩනගත්තේ. ඇත්තටම සහෝදරෙක් වගේ හරිම හිතවත්. එතකොට මට මේ ආරාධනා කරාම මට හිතුණා මම සුවිශේෂ නිසා නෙමෙයි මට කතා කරේ. ඒ නිසා මම කොහොම හරි එනවා කියලා ආවා. ඇවිල්ලා ඇත්තට වෙනා වුණා කතන්දර අහලා ඒගොල්ලන්ගේ. ප්‍රාර්ථනා කරනවා ඉක්මනටම පොත ගොඩක් ජනප්‍රිය වෙලා සතුටට යන්න ලැබෙන්න කියලා. ඒ වගේම ඒගොල්ලන්ගේ මේ සුවිශේෂී මොහොතක් මම හිතන්නේ රංගපාන කලේසි කියලා කියන්නේ නෙමෙයි. රංගපෑමෙන් අපි නිර්මාණය කරන්නේ කාගේ හරි මනසේ තියෙන දෙයක් තමයි අපි එළියට දාන්නේ. විශේෂ ප්‍රඥාවක් ලැබිලා තියෙනවා මිනිස්සු අතරට මේ හදවතින්ම හිනහ වේගෙන යන්න. ඉතින් ඒකත් හරි ලොකු දෙයක්. මම ප්‍රාර්ථනා කරනවා ඔවුන්ගේ හිනහව සදාකාලිකව පවතින විදිහට මේ පොත ජනප්‍රිය වෙලා මිනිස්සු අතරට යන්න කියලා. මම ඇත්තටම බොහොලක් සතුටු වුණා අද දවසට මේ කාලය මේගොල්ලෝ වෙනින් වැය කරන්න ලැබිච්ච එක ගැන. ඉතින් බොහොම ස්තුතියි. දෙන්නටම මම ආදරෙන් සුබ පතනවා. ලස්සන වැඩකට ආවා. මේ දිනේ ලස්සන වැඩේ ජනප්‍රියයි රස කතා. ජනප්‍රියගේ පළවෙනි පොත. දැන් අපි ගොඩක් දැකලා තියෙන්නේ පොත් වලින් අරන් YouTube එකට දානවා. මෙයාලා YouTube එකෙන් අරන් පොතක් වෙලා. ඉතින් හරි සන්තෝෂයි. ජනප්‍රිය අයියලා දෙන්න කියන්නේ මම YouTube කරන්න පටන් ගන්න පෙළඹ විච්ච channel එකක්. ඉතින් හරි ආදරණීය මිනිස්සු දෙන්නෙක්. YouTube එකේ අඳුරගත්ත ආඩම්බරයක් නැති මිනිස්සු දෙන්නෙක්. ඉතින් මේ මිනිස්සු දෙන්නගේ මේ පොතක් ග්‍රන්ථාරූඪ කරන පළවෙනි වැඩේට ඇත්තටම හදවතින්ම සුබපතනවා. මේක ඇත්තටම ගහලා දෙන පළවෙනි එපිසෝඩ් 100ලු. ඉතින් 100 ඉඳලා 200ට මොකක් හරි ඇනිමේෂන් ෆිල්ම් එකක් හරි කරන්න හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් දෙන්නටම ජය වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්. බොහොම ජනප්‍රියයි රස කතාවක්. මම පොත ඔක්කොම කියවලා ඉවර නෑ. නැත්නම් එකක් කියන්න ඕන. ඒක අවංකවම රස කතාවක්. හේතුව ජනප්‍රියයි කියන්නේ මට සාම්ප්‍රදායික විහිළු කරන ජෝඩුවක් නෙවෙයි. නිර්මාණකරණය ඇතුලේ ඊටාම තදින් බොහෝ දේවල් අභ්‍යාස කරන විහිළු වලට ප්‍රමිතියක් එකතු කරපු හාස්‍ය විහිළු වලට වඩා ඒක හාස්‍ය බවට පරිවර්තනය කරපු අදටත් මම හිතන්නේ ලංකාවේ මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ලෙජන්ඩ්ස් කියලා හඳුන්වන්න පුළුවන් චරිත දෙකක් තමයි මේ ජනප්‍රියයි කියන්නේ. මගේ කල්යාණ මිත්‍රයෝ, අතිජාත මිත්‍රයෝ. මම ඔවුන්ගේ මේ නව ප්‍රවේශය ජනප්‍රියයි රස කතා පොත එළියට එන එක ඒ නිසාම ඊටාම සුවිශේෂී කොට සලකනවා. මේක අපි හැමෝම හිතනවානේ ඩිජිටල් එකේ තමයි හැමදේම තියෙන්නේ කියලා. ඒකට ඩිජිටල් එකේ ඉහළම ඉන්න අය තාම විශ්වාස කරනවා නෑ ඩිජිටල් එකට එහා පැත්තේ නැවත පොතකට අවිල්ලා යමක් කරන්න පුළුවන් කියලා. ඉතින් මේක අලුත් ට්‍රෙන්ඩ් එකක්.